හොඳයි. අපි රත්නපුරේ ආව වෙලාවේ මණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ පුහුණු ආයතනයේ දැන් අපි ඇවිල්ලා පළවෙනි වටේ සාකච්ඡාව සිදු කරනු ලැබුවා. තවත් මණික් පිළිබඳව අපි කරන කතා බහකට ඔබේ අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. ඒ තමයි මේ මණික් නිදි පොළවේ සම්භවය වීම සහ මේ පොළවේ මණික් ව්‍යාප්ත වීම පිළිබඳව ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ පිළිබඳව අපි දැන් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් මේ ආයතනයේ මණික් පිළිබඳ මේ පුහුණු පාඨමාලාවේ පර්යේෂණ නිලධාරීවරයෙකු විදිහට කටයුතු කරන අපේ චන්දිම වැවිගෙදර මහත්මයා එක්ක අපි සාකච්ඡා කරන්න යන්නේ. ආයුබෝවන් චන්දිම මහත්මයා. ආයුබෝවන්. හොඳයි. ඔබතුමා බොහෝම අත්දැකීම් බහුල මේ පිළිබඳ පර්යේෂණ කරන කෙනෙක් මේ මණික් පිළිබඳව. ඒ වගේම නවකීන් පුහුණු කරන කෙනෙක් විදිහට කොහොමද මේ පොළවේ මණික් සම්භවය වෙන්නේ? අත්‍තරම දැන් හැම ප්‍රදේශයකමත් නැහැ. හඳුනාගත්ත ප්‍රදේශ කීපයක් මේ ලංකාවේ තියෙන්නේ. අපි කතා කරමු මේ පිළිබඳව. හොඳයි. අපි ලංකාවේ මණික් සම්භවය ගැන කතා කරන්න කලින් අපි මේ පෘථුවිය අපි ජීවත් වෙන පෘථුවියේ කොහොමද මේ සැකස්ම කොහොමද සැකස්ම ගැන අපි ගොඩක් කතා කරලා අපි ලංකාව පැත්තට එමු. එතකොට ගත්තොත් මේ ඡායාරූපය ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් අපේ පෘථුවියේ මේ කැපුමක් යොදා ගත්තොත් කොහොමද අපිට අභ්‍යන්තරය දිස් වෙන්නේ කියන එක. එතකොට ඒක අපි ජීවත් වෙන්නේ මෙන්න මේ බාහිර කොටස එහෙම නැත්නම් කබල කියන කොටස මත කිලෝමීටර් 40ද කිලෝමීටර් 100 වගේ ප්‍රමාණයක් ඝනකම සහිත මේ කබල කියන ප්‍රදේශ භූ තැටි වලින් සමන්විත මේ කබල මත තමයි අපි ජීවත් වෙන්නේ. ඒතකොට ඊට යටින් අපිට බලා ගන්න පුළුවන් මේ ප්‍රාවරණයේ කොටස අර්ධ ඝන මැග්මා වලින් සමන්විත වෙලා තියෙනවා. එතකොට ඊට යටින් හරය කියන කොටස අපිට බලා ගන්න පුළුවන් ඝන තත්ත්වයේ පවතින. එතකොට කිලෝමීටර් 6400ක වගේ අරයක් තමයි මේ අපේ ජීවත් වෙන පෘථිවියට තියෙන්නේ. එතකොට මේ පෘථිවිය අපි මේ කබල සමන්විත වෙන්නේ මේ ආග්නේය එහෙම නැත්නම් මේ මැග්මා ඝන වෙලා මේ සිසිලණය වීමෙන් සෑදෙන ඛනිජ වලින් හැදිලා තියෙන පාෂාණ ස්තරයක් තමයි මේ කබල කියන්නේ. එතකොට මේ පාෂාණ ස්තරයක් උඩ තමයි අතරම අපි ජීවත් වෙන්නේ. එතකොට පෘථිවියේ මතු පිට ගත්තොත් මේ මතු පිට වායුගෝලයට නිරාවරණය වෙන කොටස මේ කබල ජීර්ණයකට ලක් වෙලා මේ ශාඛා සත්ව කොටස් සහ මේ පාෂාණ ජීර්ණයෙන් නැති වෙන පස් මත තමයි අපි ජීවත් වෙන්නේ. ඒකට අපි අභ්‍යන්තරයට ගත්තොත් මේ පස් වලට යටින් අපිට හම්බ වෙන්නේ මව් පාෂාණ. එහෙම නැත්නම් කබල අපිට හම්බ වෙනවා. එතකොට මේ කබල අපිට මේ මතු පිට මේ පස නිර්මාණය වෙන ගැන ආකාරය ගැන මම කතා කරා. මේ පස කාලයත් එක්ක වායුගෝලීය ක්‍රියාකාරකම් වර්ෂාව ඊළඟට අධික සීසල උෂ්ණත්වය මේ වගේ මේ හේතු සාධක මත ජීර්ණයකට ලක් වෙලා මේවා අපි මේ මතු පිට කබල භෞතික රසායනික ජීර්ණයට ලක් වෙලා මේ භෞතිකව උඩින් ඉවත් වීමකට ලක් වෙනවා. සෝදාපාලුවකට ලක් වෙලා මේ උඩින් බර අඩු වෙනකොට යටින් අලුතින් පාෂාණ නිර්මාණය වීමකට ලක් වෙනවා. ඒතකොට මේ යටින් පාෂාණ නිර්මාණය වෙන පාෂාණ අවුරුදු මිලියන ගණනකට පස්සේ මතු පිට පෘථිවිය මතට මේ ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවා. එතකොට ඒකට තවත් විවිධ මේ අපේ පෘථිවිය කියන්නේ ක්‍රියාකාරී ග්‍රහයක් ඇක්ටිව් මේ ප්ලැනට් එකක්. එතකොට මේකේ මේ විවිධ ක්‍රියාකාරකම් තවදුරටත් මේ අභ්‍යන්තර පාෂාණ පෘථිවිය මතු පිටට ගේන්න බලපානවා. අප්ලිෆ්ටිං වගේ විවිධ හේතු සාධක බලපානවා. ඒ ගැන අපි තවදුරටත් කතා කරමු. එතකොට මේ තියෙන්නේ මේ භූතැටි වල එක මූවමන්ට්ස් හින්දා ඇතිවන විවිධ ක්‍රියාකාරකම්. අපි කියන මේ තැටි චලනය වෙනවා නිරන්තරයෙන්. ඒකට හේතුව වෙන්නේ අපේ අභ්‍යන්තර හරයේ තියෙන අධික උෂ්ණත්වය නිසා මේ උඩ මතු පිට තියෙන අර්ධ ඝන තත්ත්වයේ තියෙන මේ ප්‍රාවරණයේ කොටසේ කියන අභ්‍යන්තර උෂ්ණත්වය වැඩි මතු පිට උෂ්ණත්වය එන්නේ අඩු වෙනවා. ඒතකොට අභ්‍යන්තර අපි කියනවා සංවහන ධාරා ඇතිවීමකට ලක් වෙනවා. ඒ කියන්නේ අර උෂ්ණත්වයෙන් වැඩි කොටසේ තියෙන තාපයේ වැඩි තැන ඉඳලා අඩු තැනට ඉහළට එන්න උත්සාහ කරනවා. ඝනත්වයේ සිදුවන වෙනසත් එක්ක මෙහෙම සංවහන ධාරා ඇති වෙනවා මේ අර්ධ ඝන තත්ත්වයේ පවතින ප්‍රාවරණයේ කොටසේ. ඒතකොට මේ සංවහන ධාරාත් එක්ක මේ භූතැටි චලනයකට ලක් වෙනවා. ඒතකොට මේ අභ්‍යන්තර උෂ්ණත්වය මේ රඳා පවතින කියන්නේ මූලික අපේ ක්‍රියාකාරී ගහයක් වෙන්නේ ගොඩක් මේ අභ්‍යන්තර උෂ්ණත්වය දීර්ඝ කාලීන රඳා පැවැත්මට හේතු වෙලා තියෙනවා. පවතින විකිරණශීලී මූලද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය නිසා මේ පිටවන විකිරණ වල ශක්තිය සහ මේ පෘථිවි ග්‍රහය ආරම්භයේදී ඇතිවෙච්ච ශක්තිය තාමත් පවත්වාගෙන යනවා මේ විකිරණශීලී මූලද්‍රව්‍ය වලින් පිටවන විකිරණශීලී ද්‍රව්‍ය මගින් සිදුවන පිටවන ශක්තිය මගින්. ඒ විදිහට තමයි මේ පෘථිවියේ මේ ශක්තිය එනර්ජි එක පැවතිලා තියෙන්නේ. ඒතකොට මේ මගින් නැති වෙන සංවහන ධාරා මගින් භූතැටි චලනයකට ලක් වෙනවා. ඒතකොට ඒවත් එක්ක තියෙන මේ භූතැටි වල වර්තමානයේ තියෙන පාෂාණ මේ විදිහට ගිල්මකට ලක් වෙලා ඒවා උෂ්ණත්වයකට ලක් වෙලා දියවීමකට ලක් වෙනවා. ඒතකොට තියෙන පාෂාණ විනාශ වෙනවා. ඒතකොට මේ වගේ අර මේ අපි කන්වර්ජන් ඩයිවර්ජන් කියලා තියෙනවා. මේ ඩයිවර්ජන් කියන්නේ දෙපසට චලනය වන ස්ථානවල අලුතෙන් පාෂාණ නිර්මාණය ලක් වෙනවා. පාෂාණ විනාශ වීමකට ලක් වෙනවා. ඒතකොට මේ භූතැටි අතර ගිනි කඳු ඇතිවීම මගින් මේ පිටතට මේ ලාව ඇවිල්ලා ඒවා ගන්න බවට පත් වෙලා අලුතෙන් පාෂාණ හැදෙනවා. ඒ කියන්නේ මේ භූතැටි අතර තියෙන මේ ඈත්වීම් වලදී අර මැග්මා
මතු පිටට පැමිණීමක්. ඔව් ඒක පාෂාණ නිර්මාණය වෙන්නේ ඒ විදිහට. ඒතකොට පාෂාණ නිර්මාණය වීමට මේ වගේ විවිධ ක්‍රම බලපානවා. ඊළඟට මේ වගේ අර සිදුවන කොටස් කැඩී යාම නිසා මේ වගේ අර ඇතිවන මේ කම්පන මගින් භූ චලන ඇති වෙනවා මේ භූ තැටි මායිම් ආශ්‍රිතව. එතකොට මේ වගේ විශාල ක්‍රියාකාරකම් රාශියක් සිදුවන ක්‍රියාකාරී ගහය තමයි අපි පෘථිවිය කියන්නේ. එතකොට අපි කතා කරා පාෂාණ ගැන. එතකොට පාෂාණ කියන්නේ khනිජවල එකතුවක්. එතකොට මෙන්න මේ khනිජ අපි අර කලින් සාකච්ඡාවේදීත් කතා වුණා මේ මැණික් කියන්නේ khනිජ විශේෂයක්. නමුත් ඒක මැණික් khනිජවල තියෙන රසායනික තත්ත්වය ටිකක් දුර්ලභයි. සාමාන්‍ය පාෂාණ වලට වඩා මැණික් khනිජ මේ මැණික් khනිජවල රසායනික තත්ත්වය දුර්ලභයි. ඒ හින්දා තමයි මේ මැණික් khනිජ ටිකක් දුර්ලභව හම්බ වෙන්නේ. අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට මේ තියෙන තරගිනිකාන්තක ආශ්‍රිත වලතින් පාෂාණ නිර්මාණය වෙන හැටි මේ අභ්‍යන්තර ආග්නේය පාෂාණ සහ බාහිර ආග්නේය පාෂාණ කියලා ආග්නේය පාෂාණ වර්ග දෙකක් අපි කතා කරනවා. ඒ කියන්නේ මතු පිටයි අභ්‍යන්තරයේ තියෙන පාෂාණ. එතකොට මේ ආග්නේය පාෂාණ ආශ්‍රිතවත් මැණික් සම්බන්ධ වෙන්න සම්භවය වෙන්න පුළුවන්. එහි පවතින රසායනික තත්ත්වය අනුව. එතකොට අපි මේ අපේ දැන් පාෂාණ විෂය නිර්දේශයටත් අන්තර්ගතයි මේ කොටස් පෘථිවි ව්‍යුහය ඊළඟට පාෂාණ ආඛනිජ. එතකොට ඔබතුමා මේ සම්බන්ධ ගුරුවරයෙක් විදියට මේ ගැන වැඩිදුර සිසුන්ට අධ්‍යාපන ලබා දෙන ඉතා විශේෂයි. එතකොට අපි ඇත්තටම මේ පාසල් විෂය නිර්දේශය තියෙනවා මේ පාෂාණ සහ khනිජවල වෙනස්කම් ඒවට නිදසුන් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අපි අපි කතා කරන්නේ මැණික් කියන්නේ khනිජ. එතකොට මැණික් හැදෙන්නේ පාෂාණත් එක්කමයි. එතකොට මේ තියෙන්නේ මේ අපි පාෂාණ වලට උදාහරණ දෙකක්. අපි සාමාන්‍ය කළු ගල් සහ තිරිමාන ගල්. එතකොට මේවා හැදිලා තියෙන්නේ මේ khනිජ වල එකතුවක් විදියට. මේ කළු පැහැති khනිජ තියෙනවා, සුදු පැහැති khනිජ තියෙනවා. ඒ වගේ මේ ඒ කියන්නේ පාෂාණයක් නිර්මාණය වෙලා තියෙන khනිජ කීපයක එකතු වෙලා විදියට. එතකොට මැණික් khනිජත් හැදෙන්නේ මේ වගේ පාෂාණත් එක්කම තමයි මේ මැණික් khනිජත් හැදෙන්නේ. එතකොට මේ තියෙන අර khනිජ වලට උදාහරණ කීපයක් පාෂාණ විෂය නිර්දේශයේ අපිට පෙන්නලා දීලා තියෙන. එතකොට අපි මැණික් khනිජ වල තියෙන විශේෂත්වය අපි කලින් සාකච්ඡාවේ කතා කරා. ඒවා අලංකාරයෙන් වැඩි. ඒකට වර්ණය සහ පැහැදිලි බව කියන සාධක දෙක බලපාලා තියෙනවා. ඒකට දුර්ලභයි. අපි දුර්ලභ වෙන්න හේතුව ඒකේ තියෙන රසායනික සංයුතිය දුර්ලභ වීම මත මැණික් khනිජ දුර්ලභ වෙලා තියෙනවා. ඊළඟට කල්පැවැත්මෙන් වැඩි. මේ දැඩි බවින් සහ අර ඝනත්වය කියලා කියන්නේ අපි ඒ වගේ වැඩි පද බවින් වැඩි හින්දා මේවා කල්පැවැත්මෙන් වැඩි රසායනික වස්තුයි. එතකොට අපි මෙන්න මේකෙන් ලක්ෂණ තුනෙන් සමන්විත khනිජ තමයි අපි වටිනාකමෙන් වැඩි මැණික් khනිජ විදියට සලකන්නේ. එතකොට මේවා තමයි මැණික් khනිජයක් අපිට නිර්වචනය කරන්න පුළුවන් සාධක. එතකොට අපි බලමු ලංකාවේ මේ එක් ප්‍රදේශයක පමණක් මැණික් හම්බ වෙන හේතුව මොකක්ද කියන එක. එතකොට අපි ලංකාවේ මේකට අපි භූ විද්‍යාත්මක පසුබිම ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ලංකාවේ භූ විද්‍යාත්මකව ගත්තොත් අපිට මෙන්න මේ කියන වන්නි සංකීර්ණ, විජ්ජාණු සංකීර්ණ සහ උස්පීම් සංකීර්ණ කියන මෙන්න මේ සංකීර්ණ තුනම ප්‍රීකැම්බියානු යුගයට අයත් මේ විපරීත පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. ඒතකොට මේ උඩ කොටස විතරක් මේ මන්නාරම් පුත්තුම අපේ අර්ධද්වීපය දක්වා මේ කොටස අපි මයෝසීන යුගයට අයත් හුණුගල් ස්තරයකින් තමයි සමන්විත වෙන්නේ. ඒතකොට ඊට අමතරව අනිත් කොටස් සියල්ලම ප්‍රීකැම්බියානු යුගයට අයත් විපරීත පාෂාණ වලින් තමයි සමන්විත වෙන්නේ. ඒතකොට මේකේ අපි මේ පාෂාණ හැදෙන උෂ්ණත්ව පීඩන තත්ත්වත් එක්ක සහ රසායනික සංයුතියත් එක්ක මැණික් khනිජ සම්භවය වෙන්න අවශ්‍ය කරන උෂ්ණත්ව පීඩන තත්ත්ව සහ රසායනික සංයුතියෙන් සමන්විත භූවිද්‍යාත්මක කොටස විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ උස්පීම් සංකීර්ණය. ඒතොර උස්පීම් සංකීර්ණයේ රත්නපුර බලංගොඩ රක්වාන වගේ මේ විශේෂ මැණික් හම්බ වෙන ප්‍රදේශ, ඊළඟට කතරගම ඔක්කම්පිටිය ප්‍රදේශ, ඊළඟට ඇලහැර බකමුණ ප්‍රදේශ. මෙන්න මේ ප්‍රදේශ තමයි විශේෂයෙන්ම මේ මැණික් අපේ ලංකාවේ මැණික් බහුලවම හම්බ වෙන ප්‍රදේශ. ඒකට හේතුව අර මැණික් සම්භවය වෙන්න අවශ්‍ය කරන රසායනික තත්ත්ව, උෂ්ණත්ව පීඩන තත්ත්වත් එක්ක හැදිච්ච පාෂාණ රසායනික භෞතික ස්වභාවයන් ඒ අවශ්‍ය තත්ත්වයන් ඒ පසේ තමයි සකස් වෙලා තියෙන්නේ. සකස් වෙලා තියෙන්නේ. ඒතකොට මේ උස්පීම් සංකීර්ණ ආශ්‍රිතව තමයි අපේ මැණික් හම්බ වෙන ප්‍රදේශ පැතිරලා තියෙන්නේ. ඒක ඒ හේතු හින්දා තමයි මේ ලංකාවේ මේ මැණික් ශේෂ්ත්‍රයන් මේ ප්‍රදේශවල පැතිරලා තියෙන්නේ. හරි, එතකොට මම කතා කරා උස්පීම් සංකීර්ණය ගැන. එතකොට මේක උස්පීම් සංකීර්ණය අවුරුදු මේ මිලියන 2200-3000 වගේ අතර පැරණි පාෂාණ වලින් සමන්විත වෙලා තියෙනවා. එතකොට මේ පාෂාණ ස්තර විපරීතකරණයකට භාජනය වෙලා තියෙනවා අවුරුදු මිලියන 600-500 වගේ අතර කාලය තුල. මෙන්න මේ වගේ අපේ පෘථිවිය මේ ගොන්ඩ්වානා භූතල මේ ගොන්ඩ්වානා අපි කියනවා සුපර් කන්ටිනෙන්ට් එක විදිහට තියෙන කාලේ සිදුවෙච්ච ඒ ගැටීම් වගේ අපි කියන පෑන් ආෆ්‍රිකන් ඔරිජිනි එක ඒ විපරීතකරණයට ලක් වෙලා තමයි මේ අපේ මෙන්න මේ උස්පීම් සංකීර්ණයේ ඒ කාලවකවානුවේ සිදුවෙච්ච විපරීතකරණය තමයි මැණික් නීති සම්භාව්‍ය වෙන්න ගොඩක් බලපාලා තියෙන්නේ. එතකොට අපි මේ පෑන් ආෆ්‍රිකන් මිනරල් බෙල්ට් එක කියලා අපි සලකනවා මෙන්න මැඩගස්කරය, ඉන්දියානු කේරළ ස්තරය සහ ලංකාවේ උස්පීම් සංකීර්ණය මෙන්න මේ ප්‍රදේශවල
මේ මැණික් නිදි හැදිලා තියෙන අවුරුදු මිලියන 500 600 වගේ අතර කාලේ අවුරුදු මිලියන 100ක් විතර තිස්සේ හිමීට සිසිලියනය වෙලා හොඳ ස්පටික හැදෙන්න මෙන්න මේ සිදුවීම බලපාලා තියෙනවා. එතකොට දැන් අපි අද ගොඩ ගන්න මැණික් මීට වසර ගණනාවකට කලින් පොළවේ සම්භවය වෙච්ච ඒවා. මැණික්. ඒතර භූත අපේ ක්‍රියාකාරී ග්‍රහයක තුර මේ විවිධ අපි කලින් කතා කරා මොන වගේ ක්‍රියාකාරී කාදනයට ලක්වීම මේ වගේ ඊළඟට උඩු පිළ ගමන් කිරීම මේ වගේ විශේෂ හේතු මත අවුරුදු මිලියන ගණනකට කලින් යටින් හැදිච්ච මැණික් මේ වෙනකොට පෘථිවි මත පිට ඇවිල්ලා තියෙනවා. හරි එතකොට අපි තවදුරටත් කතා කරමු මේ මැණික් නිදි පිළිබඳව මොන වගේ මැණික් නිදිද තියෙන්නේ අපි දැන් කැණීම් වලට ලක් කරලා අපි එළියට ගන්න මැණික් ඒ නිදි පිළිබඳව වැඩිදුරටත් කතා කරමු. එතකොට අපි ගත්තොත් ප්‍රධාන වශයෙන් ප්‍රාථමික සහ ද්විතීයික කියලා මැණික් නිදි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේ ප්‍රාථමික නිදි ගත්තොත් අපි මෙන්න මේ විපරීත සම්භවයක් සහිත ඒවා ඊළඟට මේ ආග්නේය සම්භවයක් සහිත ප්‍රධාන කොටස් දෙකකට සලකන්න පුළුවන්. එතකොට අපි මේ වගේ ස්කාන් ඩිපොසිට්ස් කියලා කියන මේ පාෂාණ ස්තර අතර ඇති වුණු රසායනික ක්‍රියාකාරීත්වයක් නිසා ඇතිවන ස්කාන් ඩිපොසිට් මේවා ගොඩක් රටවල හැර බකුණු වගේ ප්‍රදේශවල බහුලව හම්බ වෙනවා මේ ස්කාන් වර්ගයේ ප්‍රාථමික නිදි. ඊළඟට ඇලුමිනිස් ඊළඟට මෙටා සෙඩිමෙන්ටරි කියලා අපි කියනවා මේ අවසාද කොටස් නැවත විපරීතීකරණයට ලක් වෙලා හැදෙන පාෂාණත් එක්ක සම්භවය වෙන මැණික් අපි මේ මෙටා සෙඩිමෙන්ටරි කියලා හඳුන්වන්න පුළුවන්. ඒකට ඒ වගේ සම්භවයක් සහිත මැණික් නිදි අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ ආග්නේය සම්භවය සහිත පෙග්මටයිට් පාෂාණ ආශ්‍රිතව තියෙන මැණික් නිදි. ඒ කියන්නේ පාෂාණ පැලුම් ඔස්සේ ගමන් කරන මේ ආග්නේය ද්‍රව්‍ය මේ සිසිලෙන් ලක් වෙලා හැදෙන මැණික් විශේෂයෙන්ම පාෂාණ විශේෂයෙන්ම පෙග්මටයිට් කියන්නේ. ඒතොර ඒ ආශ්‍රිතවත් මැණික් නිදි අපිට හම්බ වෙනවා. ඊළඟට එතකොට මේ ලංකාවේ බහුලව මැණික් හම්බ වෙන පාෂාණ වර්ග තමයි මේ අපිට ස්කාන් හඳුන්වන්න පුළුවන් මාබල්, පෙග්මටයිට්, ගාන්ටිෆෙරස් නයිස් වගේ මේ වගේ විශේෂ පාෂාණ වර්ගත් එක්ක මැණික් සම්භව වෙනවා අපේ සුමි සංකීර්ණ ආශ්‍රිතව. ඊළඟට අපිට ද්විතීයික මැණික් නිදි ගැන කතා කරනවා නම් අපි මේ ද්විතීයික මැණික් LVL රිසිඩුවල් මේ වගේ ප්‍රධාන ආකාර තුනකට අපිට දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දියලු සහ මේ අර උස් බෑවුම් ආශ්‍රිතව ඇතිවන LVL සහ මේ රිසිඩුවල් කියන නිදි වර්ග දෙක. ඒතකොට LVL අපි මේක ඉස්සරහට වැඩිපුර කතා කරමු. එතකොට අපි කිව්වා වගේ මේ උස්බිම් සංකීර්ණ ආශ්‍රිතව අපේ අරීයව විහිදිච්ච මේ ජල දහරා පද්ධතියකින් සමන්විත වෙන අපේ දිවයින තුළ මේ උස්බිම් සංකීර්ණ ආශ්‍රිතව තමයි මැණික් සම්භව වෙන්නේ. එතකොට මෙන්න මේ අරීය ජල වහන පද්ධතියත් එක්ක මේ අපේ හැදිලා තියෙන මැණික් ගංගා දිගේ ප්‍රවාහණයට ලක්වීමට වාජනය ගමන් කරන වතුරත් එක්ක බැස්මට යනවා නේද? ගමන් කරනවා. ඊටාම වටිනා කියන කරුණු කාරණා ඔබ නොදැන සිටිය ඔබ දැනගත යුතු විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන් දැනගත යුතු මැණික් පිළිබඳව ඇල්මක් උනන්දුවක් තියෙන අපේ තරුණ ව්‍යවසායකයින්ට ඊටාම හොඳ වටිනා කරුණු කාරණා කීපයක් ඔබතුමා චන්දිම මැතිතුමා සාකච්ඡා කරා. එහෙමනම් ඒ පිළිබඳව අපේ ස්තුතිය මේ වෙලාවේ පිරිනමනවා. බොහොම ස්තුතියි අපි සාකච්ඡාවට එන ඔබතුමාට.